සිය කිය. පුතේ මට මේ චීස් කොත්තුවක් දෙන්නකෝ. චීස් කොත්තුව. 100ට මේ වයසට හොඳයි චීස් කොත්තුව. අනේ පුතේ එක්ස්ට්‍රා චීස් ටිකක් දාන්න. ආයි පුතේ මට දාන්න මේ හොඳට තෙල් දාපු ස්පයිසි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්. ආයි පුතා මට මේ අයිජින පොඩ වැඩියෙන් දාලා හරිද මේ අර හොඳ සීෆුඩ් රයිස් එකක් තදර දාන්න පුතා හොඳට බලලා දාන්න. මේ කෑම ඔක්කොම 100ට කන්නද? නෑ පුතා බාප්පට කන්න. අනේ කොල්ලෝ මේක දාපන්කො කියන එක හාලා හරියට මගෙන් වෙද්දවල් අහන්න නැතුව. පුතේ මේ පොඩි උණු වතුරේකුත් ගේන්න සීනි මෙතන ටික බොන්න තියෙනවා. මම මේ ගම්ම 100ට මල් වැඩමුත් ඕඩර් කරන්නද? ඇයි පුතේ එහෙම කිව්වේ? නෑ දෙයියනේ මේ වයසට ඔය කෑම ටික 100 කෑවොත් කකුල් දෙකෙන් හිටන් ඉන්න වෙන්නේ නෑ. උඹට වැඩක් නෑ නේ පෙහිච්ච එකක්. කන්නේ මන්නේ බොන්නක දාපන්. මොනන් නම් ඉබැලි? පොඩ්ඩක් ඉන්නනේ මං තාම තෝරනවා. මට දෙන්න චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි. චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි. හරි. එක්ක චිකන් ෆ්‍රයිඩ් රයිස් අයින් කරන්නකෝ. හරි. මට දෙන්න සීෆුඩ් රයිස් එකයි චිකන් කොත්තු එකයි. සීෆුඩ් රයිස් එකකුයි චිකන් කොත්තුවයි. හරි. ඒ ටික හරි එහෙනම් නංගි ඕඩර් එක චිකන් කොත්තුවයි සීෆුඩ් රයිස් එකයි. අනේ අයියේ නේ? ඇයි ඒ පාර මොකද? අර චිකන් කොත්තු එක අයින් කරලා එක් කොත්තුවක් දාන්න පුළුවන්ද? හරි. අයියේ මේ? ඇයි? ඕගොල්ලෝ දැන් ඔය එක් කොත්තුවට දාන බිත්තර ඉම්පෝර්ටඩ් ඒවද? නෑ නංගි මම හවසට කෙකර ගාලා තමයි බිත්තරේ දාන්නේ. අවුලක් නැද්ද? මල්ලි පාන් රාත්තල දෙන්න. මේ අපි ගාව පාන් රාත්තල් නන්නේ. පාන් නෑ. බොරුව දාන්න එපා ඔයි. මේ හැම කඩේකම පාන් තියෙනවා. සම්සුක පාන් නැද්ද? පාන් රාත්තලක් දෙනවා. නෑ අයියේ මේකයි වැඩේ. මේක රෙස්ටුරන්ට් යන්නේ. එහෙම අපි වෙනම පාන් රාත්තල් දෙන්නේ නෑ. පාන් රාත්තල් වලින් හදන ඒවා තමයි දෙන්නේ. හරි මල්ලි. ඒවා හදන්න ගෙනාවු පාන් රාත්තලක් හරි දෙනවා. බයිලා ගහන්න නැති. හරි මට පොඩි එකක් දෙන්නකෝ. නේ අර මොකෙද්දෝ කෙක් කියලා පාන් රාත්තල් දෙල්ල හරිද? මම සිංහලෙන් කිව්වා පාන් රාත්තල් නැහැ කියලා මූ අහන්නේ නැහැ. කන බැලෙන්නේ දින්න නැහැ ඉතින් එක. හැබැයි තව මොකක් හරි මට කියාගෙන ආවනම් මම ඕකට දෙනවා පාන් රාත්තලක් මේ අයියට දෙන්න. ටක්කලක් කියලා දෙන්න. අර ගිරව්පයක් ටක්කල මේ ඇයට දෙන්න. මල්ලි මට චිකන් කොත්තුවයි චිකන් රයිස් එකයි. චිකන් කොත්තුවයි රයිස් එකයි. හරි. ටෝටල් ගාන 2500යි. මේ මල්ලි මාර සීනගෙන මල්ලගේ 2000යි තියෙන්නේ. 2000 කරන්න බැරිද? 2300 ගන්න. මේ ගාන 1500යි. මේ හරි මල්ලි ඉතින් මල්ලඟ 2000යි තියෙන්නේ. අපි 2000ට ඉතින් ඔක මේ වාහිතවද මේක මේ සිල්වර කඩයක් කියලා. එහෙම වාට ඕන විදිහට බඩු ගන්න බෑ. 2500ක් තියනන් දෙන්න නැත යන්න. මට චිකන් බර්ගර් එකයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පෝෂන් එකයි තව වෝටර්මෙලන් ජූස් එකක් දෙන්න. වෝටර්මෙලන් නෑ. එහෙනම් පපාය ජූස් එකක් දෙන්න. පපාය ජූසුත් නෑ. එහෙනම් වුඩ් ඩබල් ජූස් තියෙනවද? මේ වුඩ් ඩබල් ජූසුත් නෑ. මොනවද විසේ මේ මෙනු එකේ තියෙන කිසි අතම්සල ගාව නැහැ නේ. මේ ඕනේ නම් අලිකට පෙර ජූස් තියෙනවා. දෙන්නද? අලිකට පෙර තමුසේ
ඔගොල්ලෝ බර්ගර්ස් තියනවද? හෙලෝ. ඔගොල්ලෝ බර්ගර්ස් තියනවද? ඒ මං කියද ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැද්ද? ඔව් මැඩම්. බර්ගර්ස් තියෙනවා. හරි. හැබැයි මැඩම් විනාඩි 10ක් විතර ඇයි අවුලක් නැහැ නේ. තැන්ක්ස්. මේ රෙස්ටොරන්ට් එක වාගේද? ඔව් මැඩම්. මගේ තමයි ඉතින්. වා. මේ වාගේ වයස කීයද? මේ 20යි. අනේ තාම පොඩි කොල්ලෙක් නේ. මේ වයසට මේ වගේ දෙයක් කරා කියන්නේ ඉතින් වැඩේ තමයි. මාත් ඉතින් හොය හිටියේ ඔයා වගේ කෙනෙක් තමයි. මේ අපි පොඩ්ඩක් ඉඳගෙන කතා කරමුද? යා. ඉතින් පොඩ්ඩක් කියන්නකෝ වගේම රෙස්ටොරන්ට් එක ගැන. රෙස්ටොරන්ට් එක ගැන කිව්වොත් මැඩම්. මැඩම් කියන්න එපා. චතු කියන්න. චතු රයිට්. මේක තමයි මේ ඒරියා එකේ තියෙන සුපිරිම රෙස්ටොරන්ට් එක. ආයෙත් කතා කරලා දෙයක් නැහැ ගැන. ඒ කියන්නේ මගේ ප්ලෑන් එකක් තියෙනවා මේක මේ වෙන රටවල් වලටත් අරන් යන්න. ඒ කියන්නේ නිකන් වෙන ෆ්‍රැන්චයිස් බිස්නස් එකක් කරනවට පොඩි අයිඩියක් තියෙන. ඉතින් මම ඒකට තමයි මේ දවස්වල ප්ලෑන් කරගෙන ඉන්නේ. වව්! ඒක නම් මරු අයිඩියා එක. හොඳයි ඉතින් ඒකට නම් ලොකු ගාණක් යයි නේද? අයියෝ මොනවද? මේ සමහර දවස්වලට ඔයා කියන්නේ අපේ දවසක ප්‍රොෆිට් එක 2 මිලියන් එනවා. What? 2 million? ඔව්. Wow, so interesting. මට තව කියන්නකෝ මේ බිස්නස් එක සම්බන්ධව තව මොනවද වඩ තියෙන ප්‍රොපර්ටිස්? අම්මෝ ප්‍රොපර්ටිස් තියෙනවා ප්‍රොපර්ටි සෑන්ඩ් තියෙනවා. මේ දැන් මේ රෙස්ටොරන්ට් එකෙන්ම ලොකු ඉන්කම් එකක් එනවනේ. ඒක නිසා ඉතින් මේ ළඟදී මම මේ නුවර අපල්ලත්ත කරන් දැම්මා. Seriously? ඔය විශ්වාස කරයිද දන්නේ අපි සමහර මේ වැඩ කරන අය ඉන්නේ බෙන්ස් එකේ. ඔව් අපි ඒ විදිහට තමයි හදලා තින්නේ. යාලට ඒ තැන ඒ විදිහට හදලා තින්නේ. I can't believe it. බිලීව් කියන්නේ ඉතින් මේවයි මට බිලීව් කරන්නත් බෑ. ඉතින් ඇත්තටම සමහර ඒවා නම් ඒත් ඉතින් එහෙම තමයි. තවනද? තව කියන්නේ මෙහෙම ඉතින් තව ගොඩක් දේවල් තියෙනවා. දැන් අපි නුවර ලොකුම බේකරි ගහන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා දැන් ඒකට මේ දවස්වල මේ බවුන්ඩේසම මේ දවස් ටිකේ දාගෙන යනවා. ඉතින් එහෙම තමයි ඉතින්. Wow, interesting. මගේ දැන් ප්ලෑන් එක මෙහෙම. දැන් ඔයාට කියන්න මගේ ප්ලෑන් එක තියෙනවා දැන් අවුරුදු 10කට ඉස්සරහට මම ප්ලෑන් එක හදලා තියෙන්නේ දැන්. ඉතින් මම හිතාගෙන ඉන්නවා ඉස්සරහට රෙස්ටොරන්ට් එක තවත් වැඩි දියුණු කරලා නුවර මේ වගේ තව 10ක් විතර දාන්න පොඩි අයිඩියා එකක් තියෙනවා. මෙයා මොනවද මේ කොලයක් කරන් ලියන්නේ? එකත් එකටම ෆෝන් නම්බර එකවත් ලියනවා ඇති. එහෙනම් මිස්ටර් හෙට උදේ 10 වෙනකොට ඉන්කම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකට එන්න. ඔයාගේ ඔක්කොම ඩීටේල්ස් ටික මම දැන් දන්නවනේ. ඒ හැමදේම මගේ මෙන්න මේකේ රෙකෝඩ් වෙලා තියෙන්නේ. ගෙවන්න තියෙන ඔක්කොම සල්ලි ටික අරගෙන හෙට උදේ 10 වෙනකොට අනිවාර්යෙන් එන්න. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.